ඒ වගේම තමයි ගමක මේ වගේ දෙයක් කරද්දී හදවත දැනෙන තව කෙනෙක් ඉන්නවා. ගම බාහිර ඉන්න කෙනාට තමයි ගොඩක්ම ඒක දැනෙන්නේ. එහෙම නැත්නම් රාමසේන විනාඩි 3කට තමයි ඒක ගොඩ දැනෙන්නේ. මොකද තමන්ගේ ගමේ තමන්ගේ වසමේ මෙහෙම දෙයක් වෙනවා කියද්දී එතුමියට කොච්චර සැලසීමක්ද? ඒ නිසා මම තාමත් ගෞරවයෙන් ආරාධනා කරන්නේ අපේ මේ වසමේ රාමවිනාඩි 3ේ එන්න ඔබතුමියට අදහසක් ප්‍රකාශ කිරීම සඳහායි ඇත්තටම සමාජ මෙහෙවරක් කරනකොට රජය සහ පෞද්ගලිකාංශ සියලු දෙනාම ඒකාබද්ධතාවයෙන් කටයුතු කරනකොට ඒ ප්‍රතිලාභ සියලුම පුරවැසියන්ට ලබා දීම පහසුවක් වෙනවා. එය තමයි වෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා උපන්දා ඉඳන් ඇහැ තිබිච්ච කෙනෙකුට ඇහි පෙනීම නැතුව ගියාම තියෙන අපහසුතාවය අමුතුවෙන් විස්තර කරන්න ඕනේ. ඒ වගේ තමයි ඇවිදින්න පුළුවන් කෙනෙකුට ඇවිදින්න බැරි වුණොත් යම් මොහොතක උන්ට දෙන්න දේ ඇයිට දෙන්න දේ අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම Tamanට යම් කිසි චලනයක් කර ගැනීමට මෙවැනි උපකරණයක් ලබා ගැනීමට නොහැකියාව තියෙනවා නම් ආර්ථික වශයෙන් දුෂ්කරතා තියෙනවා ඒ පුද්ගලයා කොච්චර අසරණතාවයකට පත් වෙනවද කියන එක අපි හැමෝම දන්නවා අත්විඳිනවා. ඉතින් මේ වෙලාවේදී මේක මහඟු සමාජ මෙහෙවරක්. ඇත්තටම රජයේ පාර්ශ්වයෙන් අපි යම් සමාජ මෙහෙවර කරනකොට අපිට තියෙන අපහසුතාවත් එක්ක මේ වගේ විශාල ප්‍රදේශයකට ප්‍රතිලාභයෙන් විශාල පිරිසකට ප්‍රතිලාභ ගන්න පුළුවන් විදිහට මෙහෙම මානුෂීය කටයුත්තක් කිරීම පිළිබඳව ඊ타ත්ම අගයකට සැලකනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා කරනවා. මොනවා කරත් අපි යනකොට ගෙනියන්නේ අපි කරන දේවල්. අපි කරන හොඳ දේවල් සහ අපි කරන නරක දේවල් තමයි අන්තිමට මේ කෙටි ජීවිතේ ඉවර වුණාම අපිට ගෙනියන්න තියෙන්නේ. ඉතින් මේ වයඹපි කලා සංගමයේ අපේ මේ ගරු සභාපතිතුමා ඇතුළු සියලුම සමාජික මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම අර කලින් කිව්වා වගේම තවත් පුණ්‍යානුමෝදනා කරමින් මෙවැනි සමාජ මෙහෙවරවල් කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ප්‍රතිලාභීන් විදිහට ඉන්න ඔබ දහුණාන්සලාගේ මම ඉල්ලා සිටිනවා මේ අපිට ලැබෙන මේක උපකරණයට වඩා මේක අපිට ලැබෙන බොහෝම අතක් කකුලක් ලැබුණා වගේ දෙයක්. ඒ නිසා මේ උපකරණය බොහෝම ආදරෙන් පරිස්සම් සහගතව පාවිච්චි කරන්න කියලා ඉල්ලා සිටිනවා.